සංසාරේ කවදනම් අපි ආයේ මිනිස්සු වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපන්න ඔට්ටු වෙනවා. මට කියන්න සත්ත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බයෙන්. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලා නේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. ඇසුරු කරලා කවුරුත් නැහැ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න දෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ට නම් දුර්ජන මිනිස්සු නම් හුදකලාවෙට. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හිකඩුවට උපරිම යන්න තියෙන. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇගේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාවද? දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා මොකද්ද දෙන්නේ? සත්පුරුෂකම. දැන් මම කිය මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා, කැතකම තියෙන මනුස්සයා කැතකම දෙනවනේ. එහෙමයි. අර වෛර කරන්නේ අපි බෙදාගන්නේ අපි සතුදේ. සතුදේ. එහෙමයි. දැන් කෙලෙහිගුණ සලකනවා කියනකොට හොඳ උත්තරයක් තමයි ඒක. උදව් කරන මනුස්සයා උදව් කරේ සත්පුරුෂකම තිබ්බින්දනේ. අපිට පුළුවන් ද කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙලා ඒ මනුස්සයා ගාව එක තිබ්බේ නැත්නම් මොකද කරන්නේ? ඒකේ මනුස්සයාට පුරුදු නැත්නම් මොකද කරන්නේ? අපි බලාපොරොත්තු වෙවි ඉන්නවා. උදව් කරන්න බලාපොරොත්තු නම් නේද? මම ඔය අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙක් අසනීප වෙලා පණිවිඩය දෙනකොට අම්මා කියනවා පොඩි හාමුදුරුවනේ තාත්තා ඉස්පිරිතාලේ නැවැත්තුවා. පොඩි හාමුදුරුවෝ අක්කට කතා කරනවා. අක්කා මොකද කියන්නේ? අක්කා කියනවා පහට තමයි මහත්තයා යන්නේ. එතකන් යන්න විදිහක් නැහැ. අයියට ගත්තා. හාමුදුරුවනේ පහට නංගිට ගත්තා. එන්න විදිහක් නැහැ. ළමයි දෙන්න විතරයි ගෙදර. හරි. හවස් වෙනකොට තාත්තා මැරුණා. දරුවෝ තුනයි ළඟ ඉන්න කෙනෙක් හිටියේ නැහැ. ඕකට හිත හදාගන්න අම්මලා තාත්තලා මොකද්ද කියන්නේ? නෑ යාළුවට එන්න විදියක් නෑ වැඩ වැඩි. කියන්නේ නැද්ද වයසක අම්මලා තාත්තලා? එක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් කියන්නේ දරුවෝ සලකන්නේ නෑ කියලා. කියන්නේ දරුවන්ට වැඩ වැඩි කියලා. දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? අම්මට තාත්තට. එහෙම නෙමෙයි. දරුවෝ උඩට යන්න තනි වෙන්නේ කවුද?
අම්මයි තාත්තයි. අපි අර පොඩි හාමුදුරුවන්ගේ තාත්තගේ මල ගෙදර යනකොට පින්තුනේ දැන් සේරම ඇවිල්ලා ඉස්සරහ කණුවේ බල්ලෙක් බැලලා හිටියා. මම ඇහුවා කාගේද? එතකොටම දුව කියාගෙන ආව හාමුදුරුවනේ නෑ මේ බල්ලත් අරගෙන ආව දැන් දාලා ඉන්න බැරි හින්දා කියලා. මල ගෙදරට බල්ලොත් අරගෙන ආවේ. ළඟ එන්න විදියක් නෑ මහත්තයා එන්නේ පහට කියලා කිව්වා. ඔව් අහන්න වෙයි ඉස්සරහට. මතක තියාගන්න. දරුවොත් එක්ක තමයි සුචරිතේ හැසිරෙන්න ඕන. අපි කරපුවා කියපුවා තමයි අපිට හම්බෙන්නේ. ජීවිතේ කවදාවත් අම්මගේ තාත්තගේ ඉඳන් හිතන්න එපා. සංසාරේ කවදනම් අපි ආයේ මිනිස්සු වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපණ්ඩොට්ටු වෙනවා. මට කියන්න සත්ත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බයෙන්. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලා නේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? මේක තේරුම් නොගන්න තාක්කල් බණහන එකේ අර්ථයක් නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ වතුර වීදුරුවක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක බොහොම ඕනෑකමින් දෙන්න. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ අපිට සංසාරේ කවදානම් ආයේ මිනිස්සෙකුට මම මේ වතුර වීදුරුවක් කීවේ මේක බොහොම සරල දෙයක් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කවදානම් ආයේ කෙනෙකුට වතුර ටිකක් දෙන්න. සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ වුන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒ මිනිස්සුන්ගේ වැඩ. හැබැයි සත්පුරුෂෝ විදියට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩ.